Google සමගම Gemini ඇතුළු තවත් AI tools කිහිපයක් ශ්‍රී ලංකාවේ ස්ටුඩන්ට්ට නොමිනේට් ලබා දෙනවා කියන කතාව ඔයා මේකට දන්නවා ඇති. ඉතින් ඔයා තාමත් මේ ඔප එක ගත්තේ නැත්නම් අපි බලමු කොහොමද මේක ලබා ගන්න කියලා. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ Google Gemini AI වලට යන්න. ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් හෝ සමහර ස්කූල් වල ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට යුනිවර්සිටි ඊමේල් එකක් ඇති. නැත්නම් ස්ටුඩන්ට් ඊමේල් එකක් ඇති. ඒ කියන්නේ අන්තිමට pdn.ac.lk කියන හෝ edu.lk කියන ඊමේල් එකක් ඇති. ඔයා ඒකෙන් ලොග් වුණේ Gemini AI වලට ඔයාට කෙලින්ම Pro version එක බලා ගන්න පුළුවන්. හැබැයි ඔයා ලොග් වෙලා ඉන්නේ ස්ටුඩන්ට් ඊමේල් එකේ නෙමෙයි නම් ඔයාට මේකේ අප්ග්‍රේඩ් කියලා බටන් එකක් පෙන්වනවා ඇති. ඉතින් ඒක ක්ලික් කරාම මෙන්න මේ විදිහට ඔයාට මොන සල්ලි දීලා ගන්න තැනක් පෙන්වනවා. ඒ පිටුවේ පහළට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් University Student Get Google AI Pro at no cost for 1 year කියලා තැන. එතන තියෙනවා check your eligibility කියලා බටන් එකක්. ඒක ක්ලික් කරාම මේ වගේ ඔයාට ස්ටුඩන්ට් කෙනෙක් කියලා verify කරන්න ෆෝම් එකක් fill කරන්න එනවා. මේක country එක ශ්‍රී ලංකාව කියලා select කරාම education establishment name එකට ඔයාගේ campus එක search කරන්න පුළුවන්. මෙතෙන්දී university සහ campus නම් ඔක්කොම වගේ බලා ගන්න පුළුවන්. හැබැයි සමහර schools විතරයි බලා ගන්න පුළුවන් අපිට. ඊළඟට ඔයාගේ first name එක, last name එක, birthday එක සහ email එක දුන්නාට පස්සේ verify my student status කියන බටන් එක click කරන්න. ඊළඟට sign into my academic institution කියන බටන් එක ක්ලික් කරාම ඔයාගේ ස්ටුඩන්ට් ඊමේල් එකෙන් ලොගින් වෙන්න පෙන්නයි. එතන ඔයාගේ ස්ටුඩන්ට් ඊමේල් එක එන්ටර් කරලා ඉස්සරහට යන්න. ඊළඟට upload proof enrollment කියන ක්ලික් කරලා මෙතනින් ඔයාට document add කරන්න තියෙන්නේ. එතනින් පෙන්නනවා ඔයාලා upload කරන්න ඕනි මොන වගේ documents කියන එක. ඒ වගේම ඒකේ requirements මොනවද කියලාත් එතෙන්දී කියලා තියෙනවා. එතන සඳහන් වෙන විදිහට ඔයාගේ full name එක කලින් ඔයා form එකේ fill කරපු ඒ name එකටම සමාන වෙන්න ඕනේ. ඒ වගේම academic institution එකේ name එක හරි logo එක හරි පැහැදිලිව පේන්න තියෙන්න ඕනේ ඔයා upload කරන document එකේ. ඒ වගේම ඔයා මේක fill කරන දවසත් එක්ක කලින් දවස් 90කට පෙර document තමයි මෙතෙන්දී upload කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මෙතෙන්දී time table එකක් හෝ tuition receipt එකක් upload කරනවා නම් ඒක දින 90 ඇතුළත එකක් වෙන්න ඕනේ. මෙතන කියලා තියෙනවා ඔයාට ස්ටුඩන්ට් ID එක ඒකේ expiration date එක පැහැදිලිව තියෙන්න ඕන කියලා සඳහන් වෙනවා. ඒ වගේම time table එකක්, ඒ වගේම tuition receipt එකක් මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. කලින් කිව්වා වගේ මේ tuition receipt එක හෝ time table එක පසුගිය දින 90 ඇතුළත එකක් වෙන්න ඕනේ කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ ඔයාලා දෙන්නේ මේක අප්ලෝඩ් කරලා මෙතන submit කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට Google එකේ මේක review කරලා verify කරා නම් ඔයාට email එකක් එවනවා. ඊට පස්සේ නැවත වරක් Gemini AI කියන තැනට ගිහින් අර අප්ඩේට් කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් එතන get student offer කියලා බටන් එකක් පෙන්නනවා. මෙතෙන්ද ඔයාගේ කාඩ් එකක් මේකට ඇඩ් කරන්න ඕනේ. මුලින්ම මේකදී අපි රුපියල් 150ක් කපා ගන්නවා. හැබැයි ඒගොල්ලෝ කියනවා මේක අවුරුද්දක් ගියාට පස්සේ ඔයාලට නැවත රීෆන්ඩ් කරනවා කියලා. ඉතින් ඊට පස්සේ මෙතන කාඩ් එක සාර්ථකව ඇඩ් කරාට පස්සේ ඔයාගේ රුපියල් 150ක් කැපෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ Pro versions ටික. ඒ කියන්නේ මෙතෙන්ද කියලා තියෙනවා notebook LM එක, flow එක, ඒ වගේම Google Cloud එකේ 2 TB storage එකක් දෙනවා කියලා. මේ වගේ tools කිහිපයක් ඔයාලට නොමිලේම බලා ගන්න පුළුවන්. ඉතින් අවුරුද්දක් ගියාට පස්සේ නැවත මේක verify කරන්න එයි. සමහර විට එහෙම නැත්නම් නැවත සල්ලි දීලා ගන්න එයි. මේක තැනට කියලා තියෙන්නේ අවුරුද්දකට විතරයි free දෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි මේ Google එකෙන් දෙන AI tools අපි නොමිලේ ලබා ගන්නේ. මොකක් හරි ප්‍රශ්නක් තිබ්බොත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අනිත් දන්න අයත් ඒකට reply කරන්න. වීඩියෝ එක හොඳ නම් like කරන්න, අනිත් අයට share කරන්න. ඊළඟ වීඩියෝ එකේ ඉක්මනට හමු. හැමෝටම ජය වේවා.